බුදුරජාණන් වහන්සේ දේශනා කළා බලන්න යන දේවල් තියෙනවා. නාට්‍ය බලන්න යනවා. ඊළඟට එක එක යුද ශිල්ප බලන්න යනවා. ලස්සන තැන් බලන්න යනවා. ඔයගේ ලෝකෙ මිනිස්සු ගොඩක් පිට රටවල් වල බලන්න දේවල් යනවා. රණ්ඩු බලන්න යනවා, ගහ ගන්නවා බලන්න යනවා. ප්‍රවෘත්ති බලන්න යනවා. මේ බලන්න යන දේවල් වලින් ඕවගෙන් කවදාවත් ඕක හේතු කරගෙන නිවන් දැකපු කෙනෙක් නැහැ. ඒව පෘතජ්ජනයි. පෘතජ්ජනයන්ගේ ජීවිතය ඕක. ඒ වුණාට යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දකින්න යනවා නම්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් දකින්න යනවා නම් පිහිටි ශ්‍රද්ධාවෙන්, පිහිටි ප්‍රේමයෙන්, ඒකාන්තගත ප්‍රසාද භාවයෙන් යනවා නම් ඒකම යාට දවසක සත්තානං විසුද්ධිය, සත්වයන්ගේ විසුද්ධිය පිණිස යාට කවදා හරි දවසක පිරිසිදු වීම පිණිස, ශෝක පරිද්දවානං අත්තංගමාය, ශෝක දුක් දුරු කිරීම පිණිස, ඥායස්ස අධිගමාය, චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස, නිබ්බානස්ස සච්චි කිරියාය, නිවන සාක්ෂාත් කරන්න හේතු වෙනවාමයි. අද කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමානව නැති නිසා බුදු සමිඳු දකින්න යන්න තියෙන්නේ ධාතුන් වහන්සේලා දැකීමෙන්. ධාතුන් වහන්සේලා දැකීම බුදුරජාණන් වහන්සේ දැකීම හා සමානයි කියලා මිහිඳු මහ රහතන් වහන්සේ වදාළා. ගම්පහ අසපුවේ පින්කමක් පැවැත්වෙනවා. ඒ ධාතුන් වහන්සේලා දකින්න ලැබෙනවා. සියසින් දැක බලා ගන්න. කලින් දැකලා තියෙනවා කියලා හිතන්න එපා. බුදුරජාණන් වහන්සේ කොච්චර දැක්කත් මදි කියලා නේ කිව්වේ ඔබ. බුදුහාමුදුරුවෝ ඉස්සර වඩිනකොට මම සිටියානම් යන විට කැලයට දරට වනමල් ගෙනත් උදමින් සිරි පතුල වට වැඳ වැටෙනවා නොගොසින් ගෙට වරුවකට. ඉස්සර මිනිසුන් හිතනවා කියනවා මට බුදුරජාණන් වහන්සේ දැක්කනම් මං කැලේ තියෙන මල් ඔක්කොම ගෙනල්ලා සිරි පතුල ළඟ තියලා වැඳ වැටලා ඉන්නවා, වරුවක් නැගිටින්නේ නැහැ කියලා. ඉතින් බුදු සමිඳුගේ ධාතුන් වහන්සේ නම ශරීර කොටසක් දකින්න ඇස්වලින් ඒකම කවදා හරි දවසක ඔයාලට ඊතර වෙන්න හේතු වෙනවා. පිංගුතුනි වංගීස කියලා බ්‍රාහ්මණෙක් හිටියා. ඇටකටුවකට තට්ටු කළා. එයා මැරිලා ඉපදුන තැන කියනවා. අපි මැරිලා ඉපදෙන තැන අපේ ඇටකටුවේ පවා තියෙනවා අපි කරපු හොඳ නරක. තුන් ලෝකයක් අමාදියෙන් සනහා වදාළ ලෝකේක ගිනි නිවු දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම නර ධම්මසාරති දස බල ඥාන විසරද ඥාන අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ අස්ති ධාතුවේ පවා සම්බුදු පහසේ අසිරිය තියෙනවා. ඇස්වලින් බලන්ට අර කම්ම කෙනෙක් කලබලයට ධාතුන් වහන්සේලා වඳින්න ගිහිල්ලා මුන්ද පොලිමේ ඉන්නකොට ඒ මතක් වුණේ කන්නාඩි දෙක ගෙනලා මේ මෙහෙට තමයි එළිය මේවල තිබෙන්නේ. මෙහෙම අම්මා කෙනෙක් වෙන්නේ. කමන්නේ දැන් පේන්නේ උන්දට තියෙන ලෙඩේ තමයි ළඟ තියෙන එක පේන්නේ. ඉතින් උන්ද පොලිමේ ඇවිල්ලා රන් මාලිගාව දකින්නට අඟුලිමාල සෑයේ ඇහැට කඳුළු එනවා කියනවා. මට පෙනෙන්නේ නැති වෙයි බුදු සමිඳුගේ මාලිගාව නම් පේනවා කියලා. පොලිමේ ගිහිල්ලා බලනකොට හොඳට දස නමක් සර්වඥ ධාතුන් වහන්සේලා අස්සනට දැක්කා. දැන් උන්දට හොඳට ඇස් දෙක පේනවා. එකම එක දෙයයි පේන්නේ නැත්තේ උන්දට අද. අර පරණ කන්නාඩි දෙක නැහැ. ඒක අදටත් හොයාගන්න බැයිලු කොහෙද තිබ්බේ කියලා. ඇස් දෙක හොඳට පේනවා. බුදු සමිඳු මුහුතක් දැක්කා. විශේෂයෙන් කන්නාඩි දාන අය, ඇස් ලෙඩ තියෙන අය, ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැන් හොයා ගිහලා වඳින්න ඕන. ඇස් වලින් හොඳට බලන්න ඕන. සංසාරේ ආර්යයන් වහන්සේලා දැකපු නැති අකුසලයේ ඔය අපිට තියෙන්නේ. සංසාරේ ආර්යයන් වහන්සේලා දකින්න අයට ඇස් ලෙඩක්වත් හැදෙන්නේ නැහැ කියනෝනේ. ඉතින් ඒ නිසා ගොඩාක් පින් කරගන්න බුදු සමිඳු දැකලා